ඉතින් ළමයි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අපේ කිමාස YouTube channel එකට. ඉතින් මේ වීඩියෝෙන් අපි කතා කරන්නේ කාබනේට අම්ල අනුමාපන ගැන. ඉතින් මේ වීඩියෝ එක කරන්න ලොකුම හේතුව තමයි ගොඩක් ළමයි හිතාගෙන ඉන්නවා මේ කාබනේට අම්ල අනුමාපන කියලා කියන්නේ ගොඩක් අමාරු කොටසක් කියලා. නෑ ඒක එහෙම නෑ. මේක ලේසි කොටසක් කියලා ඔයාලට තේරෙයි මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලලා ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදියට වීඩියෝ එක පහලින් දාන්න. ඉතින් දැන් අපි යමු කාබනේට අම්ල අනුමාපන ගැන ඉගෙන ගන්න. කාබනේට අනුමාපන. මෙන්න මේ කාබනේට අනුමාපන කියලා කියන්නේ අම්ල භෂ්ම අනුමාපන වලම කොටසක්. හරිද? මේ කාබනේට අම්ල අනුමාපන කියලා කියන්නේත් අම්ල භෂ්ම අනුමාපන වලම කොටසක්. එතකොට හරි අම්ලය නම් හරි නේද? කාබනේට සහ අම්ලයනේ ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට අම්ලය හරි. එහෙනම් භෂ්මයේ විදිහට ක්‍රියා කරන්නේ මෙතන කාබනේටය. පැහැදිලිද? අපි දැන් ගමුකෝ මෙන්න මෙහෙම. මම ගන්නවා මෙන්න මෙහෙම බියුරෙට්ටුවේ තියෙනවා HCl අම්ලය. ඒ වගේම අනුමාපන ප්ලාස්කුවේ තියෙනවා සෝඩියම් කාබනේට්. සෝඩියම් කාබනේට්. එතකොට මේ අපිට මේකට සල්ෆියුරික් වගේ ඕන අම්ලයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම මෙතනදී අරන් තියෙන HCl අම්ලය. හරිනේ. දැන් අපි දැනගෙන ඉන්න ඕන පළවෙනි කාරණාව තමයි කාබනේට සහ අම්ල අතර ප්‍රතික්‍රියා වෙන්නේ පියවර දෙකකට කියන කාරණාව. මොකක්ද? අපි දැනගෙන ඉන්න ඕන කාරණාව මේ කාබනේටය සහ අම්ලය අතර ප්‍රතික්‍රියා වෙන්නේ පියවර දෙකකට. ඒකෙදි පළවෙනි පියවරේදී මෙන්න මේ අනුමාපන ප්ලාස්කුවේ තියෙන සෝඩියම් කාබනේට් බියුරෙට්ටුවෙන් වැටෙන HCl සමග ප්‍රතික්‍රියා කරලා බයිකාබනේටය සහ ලවණය ලබලා දෙනවා. මෙතන නම් සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ්. මෙතන මේ සෝඩියම් ක්ලෝරයිඩ් ආවේ අපි අම්ලයේ විදියට HCl පාවිච්චි කරපු හින්දා. දැන් මෙතන අපි සල්ෆියුරික් පාවිච්චි කරා නම් මෙතන එන්නේ මොනවාද? සෝඩියම් සල්ෆේට්. හරිනේ. එතකොට මේක තමයි පළවෙනි පියවර. එතකොට දෙවෙනි පියවරේදී මොකද වෙන්නේ? දෙවෙනි පියවරේදී මෙන්න මේ පළවෙනි පියවරේදී හැදෙන සෝඩියම් බයිකාබනේට් මෙන්න මේ බියුරෙට්ටුවෙන් වැටෙන HCl එක්ක ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ? ලවණය කාබන් ඩයොක්සයිඩ් හා ජලය ලබලා දෙනවා. හරිද? එතකොට අපි ඉගෙන ගත්තා මොකද්ද? අපි කලින් කිව්වා කාබනේට අම්ලත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ පියවර දෙකකට කියන කාරණාව. ඒකෙදි පළවෙනි පියවරේදී වෙන්නේ මේ කාබනේටයේ අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේටය සහ ලවණය හදන එක. ඒ වගේම දෙවෙනි පියවරේදී වෙන්නේ මේ පළවෙනි පියවරේදී හැදෙන බයිකාබනේටය තවදුරටත් මේ දාන අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණයේ කාබන් ඩයොක්සයිඩ් හා ජලය ලබලා දෙන එක. පැහැදිලිද කාරණාව? හරි. ඒක හරි. එතකොට ඇයි මේ පියවර දෙකකට වෙන්නේ? කාබනේට අම්ලත් එක්ක ප්‍රතික්‍රියාව ඇයි මේ පියවර දෙකකට වෙන්නේ? ඒකට යම්කිසි හේතුවක් තියෙනවා. අපි අනුමාපන වලදී ඉගෙන ගන්නවා අනුමාපන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ සක්‍රියන ශක්තිය අඩු ඉතාමත් වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියා කියලා. හරිද? අනුමාපන වලදී අපි ඉගෙන ගන්නවා අනුමාපන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ සක්‍රියන ශක්තිය අඩු ඉතාමත් වේගයෙන් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් කියලා. හරි? එතකොට මෙන්න මේකෙදී මෙන්න මේ සෝඩියම් කාබනේට් සහ HCl අතර ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය අඩුයි මෙන්න මේ සෝඩියම් කාබනේට් සහ HCl අතර ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තියට වඩා. හරිද? ඒක නිසා තමයි සෝඩියම් කාබනේට් සහ HCl අතර පළවෙනි පියවර සම්පූර්ණයෙන් වුණාට පස්සේ දෙවෙනි පියවර ආරම්භ වෙන්නේ. ඒකෙදි මොකද්ද කියන්නේ? ඒකෙදි කියන්නේ මෙන්න මේ ද්‍රාවණයේ තියෙන සෝඩියම් කාබනේට් ටික ඔක්කොම HCl එක්ක ප්‍රතික්‍රියා කරලා ඉවරුණාට පස්සේ තමයි මෙන්න මේ බයිකාබනේට්ගේ ප්‍රතික්‍රියාව ආරම්භ වෙන්නේ කියන එක. ඒ කියන්නේ කාබනේටය සහ අම්ලය අතර ප්‍රතික්‍රියාව වෙන්නේ පියවර දෙකකට. ඒකෙදි පළවෙනි පියවරේදී වෙන්නේ මෙන්න මේ කාබනේටය අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා
එයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරලා ඉවරුණාට පස්සේ තමයි කවුද අර හැදෙන බයිකාබනේටය අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ. හරිද? ඕක ඔයාලා අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න ඕන කාරණාවක්. ඒක අපි තව මෙන්න මෙහෙම කිව්වොත් එහෙම දැන් හිතන්නකෝ මෙහෙම. දැන් මං කියනවා මෙන්න මේ අනුමාපන ෆ්ලාස්කුවේ සෝඩියම් කාබනේට් මෙහෙම ඉන්නවා. සෝඩියම් කාබනේට් නිල් පාටින් දාන්නම්කෝ මේ 6ක් දාලා තියෙන සෝඩියම් කාබනේට් ගන්නකො සංයෝග 6ක් කියලා හොඳේ. එතකොට මෙන්න මේ HCl කින් වැටෙනවනේ. මේ HCl දාන රතු පාටින්. එතකොට මෙන්න මේ වැටෙන HCl බිඳුව මෙන්න මේ සෝඩියම් කාබනේට් එක ප්‍රතික්‍රියා කරනවා. හරි. ප්‍රතික්‍රියා කරලා කවුද හැදෙන්නේ? බයිකාබනේටේ හැදෙනවා. මම මේ හැදෙන බයිකාබනේටේ කළු පාටින් දාන්නම්කෝ. හරි. ඒක හරි. ඊට පස්සේ ඊළඟට තව HCl බිඳුවක් වැටෙනවනේ. ඒ වැටෙන HCl බිඳුව කවුරුත් එක්කද ප්‍රතික්‍රියා කරන්නේ? එයත් මොකක්ද? එයත් ප්‍රතික්‍රියා කරන්නේ මේ කාබනේටේ එක්ක. කාබනේටේ එක්ක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේටේ වෙනවා. ඔන්න ඔය විදිහට මෙන්න මේ අනුමාපන ෆ්ලාස්කුවේ ඇතුලේ තියෙන සෝඩියම් කාබනේට් ඔක්කොම ටික ඉවරුනාට පස්සේ තමයි මෙන්න මේ බයිකාබනේට් සහ අම්ලය ප්‍රතික්‍රියා කරන්නේ. ඔන්න ඕක ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. අවකාරණාවක් තමයි දැන් අපි මේ අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවලදී දර්ශක කියලා જાතියක් පාවිච්චි කරනවා. හරිද? දර්ශක. ඒකෙදී අපි දර්ශක පාවිච්චි කරන්නේ මොකටද? අන්තලක්ෂයේ වර්ණ විපර්යාසය පැහැදිලිව අඳුරගන්න. ඒ කියන්නේ අන්තලක්ෂයේ පැහැදිලිව අඳුරගන්න තමයි අපි දර්ශක පාවිච්චි කරන්නේ. පැහැදිලිද? එතකොට අපි මේ කාබනේට අම්ල අනුමාපන වලදී ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන දර්ශක දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි දර්ශක අපි පාවිච්චි කරන එක දර්ශකයක් තමයි පිනොප්තලීන්. පිනොප්තලීන්. ඒ වගේම තමයි අපි පාවිච්චි කරන අනිත් දර්ශකය මෙතිල් ඔරෙන්ජ්. මේ දර්ශක කියලා කියන්නේ මොකක්ද? දර්ශකයක් කියලා කියන්නේ එක්තරා pH අගයකට වඩා වැඩි pH අගයන් වලදී එක්තරා වර්ණයක්ද තවත් pH අගයකට වඩා අඩු pH අගයන් වලදී තවත් වර්ණයක්ද ලබා දෙන ප්‍රභේද වලට. ඒ කියන්නේ ඒක තේරුම් නැත්තම් මේකෙන් බලන්නකෝ. දැන් අපි පීනොප්තලින් ගත්තාම පීනොප්තලින්ගේ pH පරාසය වෙන්නේ pH 8.3 සහ 10. ඒ කියන්නේ මෙන්න මේ පීනොප්තලින් කියන කෙනා pH අගේ 10ට වඩා වැඩි ද්‍රාවණවලදී එක්තරා වර්ණයක් පෙන්වනවා. ඒ වගේම pH අගේ 8.3ට වඩා අඩු මාධ්‍යයන් වලදී තවත් වර්ණයක් පෙන්වනවා. හරිද? ඒ වගේම මේ මෙතිල් ඔරෙන්ජ් ගත්තාම මෙතිල් ඔරෙන්ජ්ගේ pH පරාසය වෙන්නේ pH 3.1 ඒ වගේම 4.4. මේකෙදි මෙන්න මේ මෙතිල් ඔරෙන්ජ් එතකොට pH අගය 4.4ට වඩා වැඩි ද්‍රාවණවලදී එක්තරා වර්ණයක් පෙන්වනවා. ඒ වගේම pH අගය 3.1ට වඩා අඩු ද්‍රාවණවලදී තව වර්ණයක් පෙන්වනවා. එතකොට අපි බලමු මෙයාලා පෙන්වන වර්ණ මොනවාද කියලා. එතකොට පීනොප්තලීන්ගේ භාෂ්මික වර්ණය. ඒ කියන්නේ pH අගය 10ට වඩා වැඩි ද්‍රාවණවලදී පෙන්වන වර්ණය තමයි රෝස පාට. රෝස පාට. ඒ වගේම තමයි පීනොප්තලීන්ගේ ආම්ලික වර්ණය. ඒ කියන්නේ 8.3ට වඩා අඩු ද්‍රාවණවලදී ආ පෙන්වන්නේ අවර්ණ. ඒ වගේම තමයි මෙතිල් ඔරෙන්ජ් ගත්තාම එයාගේ භාෂ්මික වර්ණය වෙන්නේ. ඒ කියන්නේ pH අගය 4.4ට වඩා වැඩි ද්‍රාවණවලදී පෙන්වන වර්ණය වෙන්නේ කහ තැඹිලි වගේ වර්ණයක්. තැඹිලි වගේ වර්ණයක්. ඒ වගේම මෙතිල් ඔරෙන්ජ්ගේ ආම්ලික වර්ණය වෙන්නේ රතු පාට. හරිද? ඉතින් ওই ටිකත් අපි දැනගෙන ඉන්න ඕන මේ කාබනේට අනුමාපන වලදී. හරි. දැන් අපි මෙන්න මේ කාරණාව දැනගෙන ඉන්න ඕනේ. මෙන්න මේ සෝඩියම් කාබනේට් සහ HCl ප්‍රතික්‍රියා කරලා හැදෙනවනේ සෝඩියම් බයිකාබනේට්. මෙන්න මේ සෝඩියම් බයිකාබනේට්ගේ pH අගය සාමාන්‍යයෙන් 8.3ට වඩා අඩුයි. හරිද? සෝඩියම් බයිකාබනේට්ගේ pH අගය 8.3ට වඩා අඩුයි. අපි මෙන්න මේ කාරණාව දැනගෙන ඉන්නවා. දැන් හිතන්න අපි මෙන්න මේ අනුමාපනයට දාලා තියෙන දර්ශකය පිනොප්තලින් කියලා හිතන්නකෝ. පිනොප්තලින් තමයි දාලා තියෙන්නේ. දැන් බලන්න මම කියන්නම් මෙන්න මේ සෝඩියම් කාබනේට් ද්‍රාවණයේ සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. මේකෙන් තියෙනවා ඝන සෙන්ටිමීටර් 25ක් කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේ ද්‍රාවණයේ pH එකේ සාමාන්‍ය 11.5ක් වගේ. පැහැදිලිද? එතකොට අපි දැන් දාලා තියෙන පීනොප්තලීන්. එතකොට මේක භාෂ්මික මාධ්‍යයක්. එතකොට මේකේ pH එකේ 11.5යි.
එහෙනම් පිනොප්තලින් පෙන්වනවා යාගේ භාෂ්මික වර්ණය රෝස පාට. හරිද? දැන් මොකද කරන්නේ? අපි HCl ටික දානවා මේකටනේ. HCl බිඳුව 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 දානවා. එතකොට මොකද කරන්නේ? මෙන්න මේකේ තියෙන සෝඩියම් කාබනේට් ඔක්කොම ටික ඉවර වෙනවා කියලා හිතන්නකෝ. එතකොට සෝඩියම් කාබනේට් ඔක්කොම ටික ඉවරුනහම මේකේ තියෙන්නේ කවුද? සෝඩියම් බයිකාබනේට්. පැහැදිලිද? මෙන්න මේ සෝඩියම් බයිකාබනේට්ගේ pH අගය 8.3ට වඩා අඩුයි. හරිද? 8.3ට වඩා අඩුයි. එහෙමනම් මොකද කරන්නේ? 8.3ට වඩා අඩු මාධ්‍යයන් වලදී තමයි පිනොප්තලීන් කියන කෙනා එයාගේ ආම්ලික වර්ණය පෙන්වන්නේ. එහෙමනම් මොකද වෙන්නේ? මෙන්න මේ අම්ලයේ තියෙන බියුරෙට්ටුවේ සහ කාබනේටයේ තියෙන ප්ලාස්කුවේ අපි දාලා තියෙන පිනොප්තලින්. එහෙමනම් මෙන්න මේ සෝඩියම් කාබනේට්ගේ පළවෙනි පියවර ඉවරනත් එක්කම මොකද කරන්නේ? මෙයාගේ වර්ණ විපර්යාසය ඇති වෙනවා. ඒ කියන්නේ අන්තලක්ෂය ඇති වෙනවා. එහෙමනම් පිනොප්තලින් තියෙද්දී මෙන්න මේ පළවෙනි පියවර විතරයි වෙන්නේ. පැහැදිලිද? පළවෙනි පියවර ඉවරනත් එක්කම අන්තලක්ෂය දෙනවා. ඒකට හේතුව මොකද? මෙන්න මේ හැදෙන සෝඩියම් බයිකාබනේට් වල pH අගය 8.3ට වඩා අඩුයි. මේ 8.3 කියලා කියන්නේ මොකද්ද? මෙයාගේ ආම්ලික වර්ණය. ඒ කියන්නේ 8.3ට වඩා අඩු වුණොත් යම් ද්‍රාවණයක් දාලා තියෙන පිනොප්තලින් නම් එයා පෙන්වන්නේ එයාගේ ආම්ලික වර්ණය. ඊළඟට අපි බලමු මේ මෙතිල් ඔරෙන්ජ්. දැන් මේකට දාලා තියෙන මෙතිල් ඔරෙන්ජ්. මෙතිල් ඔරෙන්ජ් නම් දාලා තියෙන්නේ දැන් මේකෙදි සාමාන්‍යයෙන් pH එක 11.5 නේ. එහෙනම් මෙතිල් ඔරෙන්ජ්ටත් අණුව මොකද්ද? දැන් මෙතිල් ඔරෙන්ජ්ගේ භාෂ්මික වර්ණය එයා පෙන්වන්නේ pH එකේ 4.4ට වඩා වැඩි වුණාම. දැන් කොහොමත් මෙතිල් ඔරෙන්ජ්ටත් අණුව මෙයා භාෂ්මිකයි නේද? එහෙනම් මෙයා කහ තැඹිලි වර්ණයක් පෙන්වනවා. ඒ වගේම දැන් බලන්නකෝ. දැන් මේකේ HCl දාලා සෝඩියම් කාබනේට් ටික ඔක්කොම ඉවර වෙනවා. හරි? සෝඩියම් කාබනේට් ඉවර වෙලා සෝඩියම් බයිකාබනේට් හැදෙනවා. එතකොට සෝඩියම් බයිකාබනේට්ගේ pH අගය 8.3ට වඩා අඩු වුණාට 4.4ට වඩා වැඩි. පැහැදිලිද? 8.3ට වඩා අඩු වුණාට 4.4ට වඩා වැඩි. දැන් පළවෙනි පියවර ඉවරයි. ඒත් මේ මෙතිල් ඔරෙන්ජ් පෙන්වන්නේ එයාගේ භාෂ්මික වර්ණය. පැහැදිලිද? එයා තාම කියන්නේ තාම මාධ්‍ය භාෂ්මිකයි කියලා. ඒ කියන්නේ පිනොප්තලින් දාලා තියෙද්දි මොකද වෙන්නේ? පළවෙනි පියවර ඉවරනවත් එක්කම කලර් චේන්ජ් එක වෙනවා. ඒ කියන්නේ අන්තලක්ෂය අපිට ලබලා දෙනවා. ඒ වුණාට අපි දර්ශකයේ විදිහට මෙතෙල් ඔරෙන්ජ් නම් දාලා තියෙන්නේ පළවෙනි පියවර ඉවරනවත් එක්කම අන්තලක්ෂය දෙන්නේ නැහැ. එයාගේ වර්ණය තාමත් මොකද්ද? භාෂ්මික වර්ණය තමයි එයාගේ තාම තියෙන්නේ. පැහැදිලිද? දැන් බලන්නකෝ. දෙවෙනි පියවරත් වෙනවා. දැන් අන්තලක්ෂය තාම දුන්නේ නැහැනේ. දෙවෙනි පියවරත් වෙනවා. දෙවෙනි පියවරේදී සෝඩියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් හා ජලය ලබලා දෙනවා. එතකොට ඒ වගේ මොකද්ද? අර වැඩිපුර අම්ල බිඳුවක් වැටෙනවත් එක්කමනේ මේක කලර් චේන්ජ් එක දෙන්නේ නේද? එතකොට මොකද වෙන්නේ? මේ වැඩිපුර HCl අම්ලය වැටෙනවත් එක්කම pH අගය 3.1ට වඩා අඩු වෙනවා. එහෙමනම් මෙතිල් ඔරෙන්ජ් එතකොට තමයි මෙයාගේ ආම්ලික වර්ණය දෙන්නේ. ඒ කියන්නේ මෙතිල් ඔරෙන්ජ් කලර් චේන්ජ් එක දෙන්නේ මෙන්න මේ පියවර දෙකම ඉවරුනාට පස්සේ. ඒ කියන්නේ මෙතිල් ඔරෙන්ජ් මෙන්න මේ පියවර දෙකම ඉවරුනාට පස්සේ තමයි එයාගේ ආම්ලික වර්ණය ලබලා දෙන්නේ. එහෙමනම් ඔයාලා දැනගෙන ඉන්න ඕන කාරණාව තමයි මොකක්ද? කාබනේට අම්ලත් එක්ක ප්‍රතික්‍රියාව වෙන්නේ පියවර දෙකකට. ඒකෙදි පිනොප්තලීන් පාවිච්චි කරොත් එහෙම අපිට එක් වර්ණයක් තමයි ලබලා දෙන්නේ. මෙතිල් ඔරෙන්ජ් පාවිච්චි කරොත් එහෙම අපිට වෙනත් වර්ණයක් තමයි ලබලා දෙන්නේ. මේකෙදි ඔයාලා බලන්න ඕනේ මුලින්ම අම්ලයේ ඉන්නේ කොහෙද? කාබනේටයේ ඉන්නේ කොහෙද කියලා. අම්ලයේ බියුරෙට්ටුවේ ඉඳලා කාබනේටයේ ප්ලාස්කුවේ නම් ඉන්නේ දාලා තියෙන්නේ පිනොප්තලීන් නම් පළවෙනි පියවර ඉවරනත් එක්කම අන්තලක්ෂය දෙනවා. ඒ වගේම අම්ලයේ බියුරෙට්ටුවේ කාබනේටයේ ප්ලාස්කුවේ දාලා තියෙන මෙතිල් ඔරෙන්ජ් නම් පියවර දෙකම ඉවරනාට පස්සේ තමයි කලර් චේන්ජ් එක දෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ අපි බලමුකෝ මෙහෙම අම්ලය ප්ලාස්කුවේ ඉඳලා මෙන්න මෙහෙම අම්ලයේ ප්ලාස්කුවේ ඉඳලා කාබනේට් අපි දාමු බියුරෙට්ටුවට. සෝඩියම් කාබනේට් මෙයා ප්ලාස්කුවේ HC. හරිද? දැන් බලන්නකෝ. දැන් අම්ලය ඕන තරම් ඉන්නවා. හරිද? අම්ලය මේකේ ඉන්නවනේ ප්ලාස්කුවේ ඕන තරම් ඉන්නවා. කාබනේටේ තමයි බිඳු බිඳු දාන්නේ. දැන් අපි කිව්ව මොකද්ද? අනුමාපන ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ
ඉතාමත් වේගයෙන් වෙන ප්‍රතික්‍රියාවනේ සක්‍රිය ශක්තිය අඩු ඉතාමත් ශීඝ්‍රයෙන් වෙන ප්‍රතික්‍රියාවක් කියලා. දැන් එහෙමනම් මෙන්න මේ සෝඩියම් කාබනේට් වැටෙනවනේ HCl ඉන්න ඕන තරම් හරි. HCl ඕන තරම් ඉන්නවා මේකේ. එතකොට මෙන්න මේ වැටෙන සෝඩියම් කාබනේට් බිඳුව මොකද වෙන්නේ මුලින්ම? සෝඩියම් කාබනේට් මුලින්ම සෝඩියම් බයිකාබනේට් වෙනවා. හරිද? මෙන්න මේ සෝඩියම් කාබනේට් මේකට වැටිලා මෙන්න මේ පළවෙනි පියවර වෙලා සෝඩියම් බයිකාබනේට් වෙනවා. හරිද? එතකොට HCl ඕන තරම් ඉන්නවනේ. HCl මේකේ ඕන තරම් ඉන්නවා. එහෙමනම් මේ හැදුණු සෝඩියම් බයිකාබනේට් මොකද කරන්නේ? අර වැඩිපුර තියෙන HCl එක්ක මේ දෙවෙනි පියවරත් සිද්ධ කරනවා. හරිද? එහෙමනම් මොකද්ද වෙන්නේ? කාබනේටය බියුරෙට්ටුවේ ඉඳලා ප්ලාස්කුවේ අම්ලේ ඉන්නවනම් මෙන්න මේ සම්පූර්ණ ප්‍රතික්‍රියාවම වෙනවා. පැහැදිලිද? දැන් මේකෙදි ෆිනොප්තලීන් හිටියොත් එහෙම බයිකාබනේටයෙන් ඉවර වෙනවා නම් විතරයි මොකද්ද කලර් චේන්ජ් එක දෙන්නේ. දැන් මෙතනදී බයිකාබනේටයෙන් ඉවර වෙන්නේ නැහැ. බයිකාබනේටයත් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලබනේ කාබන් ඩයොක්සයිඩ් ජලය වෙනකම්ම ෆුල් ප්‍රතික්‍රියාවම වෙනවා. එහෙමනම් දැන් මේකෙදි වෙන්නේ මොකද්ද? ආරම්භයේදී දැන් අපි මේකට pH මීටරයක් සෙට් කරලා තිබ්බොත් එහෙම බලන්නකෝ. දැන් මේකට අපි pH මීටරයක් සෙට් කරලා තිබ්බොත් ආරම්භයේදී pH අගය එකක් වගේ. අපි එහෙම හිතමුකෝ එකක් වගේ කියලා හිතමුකෝ. එතකොට අවසානයේදී pH අගය කීයද? දැන් අවසානයේදී pH ඒ කියන්නේ මේකේ කලර් චේන්ජ් එක දෙන්නේ මොකක්ද? වැඩිපුර සෝඩියම් කාබනේට් බිඳුවත් වැටෙනවත් එක්කම. සාමාන්‍යයෙන් අපි 11.5 කියමුකෝ. pH අගය 11.5යි. ආරම්භයේදී එකයි. හරි? දැන් අපි මේ වෙන දර්ශකවල pH පරාස බලන්නකෝ. ආරම්භයේදී එකයි. දැන් මෙයාගේ ද පිනොප්තලීන්ට අනුව මේ 8.3යිනේ. එයාගේ මේ ආම්ලික වර්ණය 8.3ට වඩා එකයි කියලා කියන්නේ පිනොප්තලීන් හිටියත් පෙන්වන්නේ මොකද්ද? එයාගේ ආම්ලික වර්ණය. දැන් මෙතිල් ඔරෙන්ජ් බලන්න. මෙතිල් ඔරෙන්ජ්ගේ ආම්ලික වර්ණය කියන්නේ 3.1කට වඩා අඩු වුණාම. එතකොට මෙතිල් ඔරෙන්ජුත් මොකද්ද පෙන්වන්නේ? දැන් මේ pH එක එකයි. pH එක එකයි කියලා කියන්නේ 3.1කට වඩා අඩුයි. එහෙමනම් මෙතිල් ඔරෙන්ජුත් පෙන්වන්නේ යාගේ ආම්ලික වර්ණය. හරිද? දැන් මේ මෙතනදී බලන්නකෝ. දැන් වැඩිපුර සෝඩියම් කාබනේට් බිඳුවක් වැඩිනවත් එක්ක මාධ්‍ය බාෂ්මික වෙනවනේ නේද? මාධ්‍ය බාෂ්මික වුණාම pH එක 11.5කට වගේ යනවා සාමාන්‍යයෙන්. එතකොට බලන්නකෝ පිනොප්තලීන් නම් ඉන්නේ එයාගේ බාෂ්මික pH අගය කියන්නේ 10. 11.5යි කියලා කියන්නේ 10ට වඩා වැඩි. එහෙනම් පිනොප්තලීන් එයාගේ බාෂ්මික වර්ණය පෙන්වනවා නේද? ඒ වගේම තමයි මෙතිල් ඔරෙන්ජ් බලන්නකෝ. මෙතිල් ඔරෙන්ජ්ගේ බාෂ්මික වර්ණය කියන්නේ 4.4. 4.4ට වඩා වැඩි මාධ්‍ය තමයි එයා බාෂ්මිකයි කියලා කියන්නේ. එහෙමනම් 11.5 කියන එක 4.4ටත් වඩා වැඩි. එහෙමනම් මෙතිල් ඔරෙන්ජුත් මොකද්ද? එයාගේ බාෂ්මික වර්ණය පෙන්වනවා. එහෙමනම් මෙතනදී කාබනේටයේ ඉන්නේ බියුරෙට්ටුවේ සහ අම්ලයේ ඉන්නේ ප්ලාස්කුවේ නම් අපිට දර්ශකය අදාළ නැහැ සම්පූර්ණ ප්‍රතික්‍රියාවම වෙනවා. පැහැදිලිද මේ කියපු එක? ඔන්න ආයෙ කියන්න. කාබනේටයේ ඉන්නේ බියුරෙට්ටුවේ සහ අම්ලයේ ඉන්නේ ප්ලාස්කුවේ නම් අපිට යොදන දර්ශකය අදාළ වෙන්නේ නැහැ. පැහැදිලිද? ෆුල් ප්‍රතික්‍රියාවම වුණාට පස්සේ තමයි අපිට අන්ත ලක්ෂය දෙන්නේ. තේරුණාද කතාව? ඔන්න ඕක අපිට මෙන්න මෙහෙම සරලව දක්වන්න පුළුවන්. දැන් අපි සමරි එකක් විදිහට දාමු ඕක. ඒ කියන්නේ මෙන්න මෙහෙම. බලන්නකෝ. දැන් මම පළවෙනි අවස්ථාවේදී ගන්නවා මේ කාබනේට අම්ල අනුමාපන වල ඔයා මේ ටික දැනගත්තා නම් ඇති. හරි? වෙන දේවල් දැනගන්න ඕනේ නැහැ. බලන්න. පළවෙනි එකේදී මම අවස්ථා හතරක් ගන්නවා දැන්. මේක 1 මේක 2 දෙක අවස්ථාව මේක 3 අවස්ථාව මේක 4 අවස්ථාව. මම පළවෙනි අවස්ථාවේදී දර්ශක පිනොප්තලීන් හරි දර්ශක පිනොප්තලීන් මේකේ කාබනේටයේ ඉන්නේ ආස්කුවේ ඒ වගේම අම්ලයේ ඉන්නේ පියුරෙට්ටුවේ. හරිද? මේකෙදී
දර්ශකයේ මෙතිල් ඔරේන්ජ් කාබනේටයේ ඉන්නේ ප්ලාස්කුවේ අම්ලයේ ඉන්නේ පියුරෙට්ටුවේ. හරි. තුන්වෙනි අවස්ථාවේදී මම ගන්නවා දාලා තියෙන පිනොප්තලීන් අම්ලයේ ඉන්නේ ප්ලාස්කුවේ කාබනේටයේ ඉන්නේ පියුරෙට්ටුවේ. හරි. ඊළඟට හතරවෙනි අවස්ථාව මෙතිල් ඔරේන්ජ්. එතකොට මම මේකෙත් ගන්නවා කාබනේටය ඉන්නේ පියුරෙට්ටුවේ ප්ලාස්කුවේ ඉන්නේ අම්ලය. ඔන්න ඔය විදිහට ගත්තා. දැන් බලන්නකො මෙන්න මේක. හරි. දැන් පිනොප්තලීන් දර්ශකයේ තියෙන්නේ ඒ වගේම කාබනේටයේ ඉන්නේ ප්ලාස්කුවේ. එහෙමනම් ඔයාලා දන්නවා මේකෙදි වෙන්නේ අර පළවෙනි පියවර විතරයි නේද වෙන්නේ. ඒ කියන්නේ අම්ලය කාබනේටයත් එක්ක ප්‍රතික්‍රියා කරලා බයිකාබනේටය සහ ලවණය හදන ප්‍රතික්‍රියාව විතරයි වෙන්නේ. ඒ කියන්නේ මේකෙදි වෙන්නේ ඒ කියන්නේ කාබනේටයේ ඉන්නේ ප්ලාස්කුවේ සහ අම්ලයේ ඉන්නේ බියුරෙට්ටුවේ නම් දාලා තියෙන දර්ශකය කවුද? පිනොප්තලින්. ඒක හොඳට මතක තියාගන්න. පිනොප්තලින් නම් දාලා තියෙන්නේ. ඒතර මේකෙදි පළවෙනි පියවර විතරයි වෙන්නේ. දෙවෙනි අවස්ථාවේදී බලන්න මෙතිල් ඔරේන්ජ් තියෙන්නේ. මෙතිල් ඔරේන්ජ් නම් දාලා තියෙන්නේ. බලන්න දෙයක් නැහැ මොකද්ද? පියවර දෙකම වෙනවා. පැහැදිලිද? පියවර දෙකම වෙනවා. ඒ වගේම කාබනේටයේ බියුරෙට්ටුවේ නම් ඉන්නේ. ඒත් බලන්න දෙයක් නැහැ. මොකක්ද? පියවර දෙකම සිද්ධ වෙනවා. හරි? පැහැදිලිද? දැන් අපි පියවර දෙක මොකද්ද? දැන් බලන්නකෝ. මුලින්ම දැන් අපි ගමුකෝ මේකේ හිටිය සෝඩියම් කාබනේට් කියලා. සෝඩියම් කාබනේට් හිටියේ. සෝඩියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියාව ගමුකෝ. සෝඩියම් කාබනේට් HCl එක. පළවෙනි එකේදී මොකද වෙන්නේ? සෝඩියම් බයිකාබනේට් හැදිලා සෝඩියම් ක්ලෝරයිඩ් ලවණය හැදෙනවා. ඒ වගේම දෙවෙනි පියවරේදී මොකද වෙන්නේ? ඔය පළවෙනි පියවරේදී හැදෙන සෝඩියම් බයිකාබනේට් තවදුරටත් අම්ලයක ප්‍රතික්‍රියා කරලා ලවණය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අපිට ලබලා දෙනවා. දැන් මේකේ අපි මේ දෙක එකතු කරොත් එහෙම බලන්න සමස්ත ප්‍රතික්‍රියාව මේකෙදි බයිකාබනේටේ කැපිලා යනවා. මේකෙදි අපිට එන්නේ සෝඩියම් කාබනේට් ධන දෙකක් HCl. ඒ වගේ මෙතනදී හැදෙනවා එකක් සෝඩියම් ක්ලෝරයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ් ධන ජලය. හරිද? එහෙමනම් ඔයාලා මතක තියාගන්න ඕන කාරණාව තමයි කාබනේටයේ ඉන්නේ කොහෙද? මේක හොඳට බලන්න මේ. කාබනේටයේ ප්ලාස්කුවේ නම් ඉන්නේ දර්ශකයේ පිනොප්තලින් නම් විතරයි පළවෙනි පියවර විතරක් වෙන්නේ. පැහැදිලිද? අනිත් හැම අවස්ථාවෙදීම මොකක්ද? පියවර දෙකම වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ පියවර මේ ෆුල් ප්‍රතික්‍රියාවම වෙනවා. පැහැදිලිද මේ කියන එක? ඒ කියන්නේ ඔයාලා දැනගෙන ඉන්න ඕන කාරණාව තමයි කාබනේටයේ ඉන්නේ ප්ලාස්කුවේ සහ අම්ලයේ ඉන්නේ බියුරෙට්ටුවේ නම්. ඒ වගේම දාලා තියෙන දර්ශකය කවුද? පිනොප්තලින් නම්. පළවෙනි පියවර ඉවරනවත් එක්කම අන්තලක්ෂය දෙනවා. පැහැදිලිද? එහෙමනම් අනිත් ඕනම අවස්ථාවකදී ෆුල් ප්‍රතික්‍රියාව වෙනවා. ඒ කියන්නේ කාබනේටයේ අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණය කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ලබා දෙන ෆුල් ප්‍රතික්‍රියාවම වෙනවා. ඒක ඔයාලා අනිවාර්යෙන් මතක තියාගෙන ඉන්න ඕනේ. පැහැදිලිද? ඉතින් ඕක තමයි මේ කාබනේට් වල සාරාංශය. දැන් අපි ඕක මේ ප්‍රස්ථාරකට ගත්තොත් එහෙම දැන් මම මෙහෙම කරනවා. මේකේ කාබනේට් තියෙන්නේ. ඒ කියන්නේ ප්ලාස්කුවේ කාබනේට් බියුරෙට්ටුවේ අම්ලය HCl. පැහැදිලිද? මම මෙන්න මෙහෙම යොදන HCl පරිමාවට එරෙහිව pH ගේ විචලනය අපි බැලුවොත් එහෙම එහෙනම් මේ පැත්තට මොකක්ද? යොදන HCl පරිමාව.
හරි මේ පැත්තේ මොකද්ද pH අගය pH අගය පැහැදිලිද එතකොට බලන්නකෝ දැන් මම මේකට මෙහෙම pH මීටරයක් සෙට් කරලා තියෙනවා pH මීටරයක් සෙට් කරලා තියෙනවා දැන් මම කියන්නම් මෙන්න මේ කාබනේටේ සාන්ද්‍රණය 0.1යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා. ඒ වගේම මේකෙන් ඝන සෙන්ටිමීටර් 25ක් අරන් තියෙනවා. හරි. බලන්නකෝ. ආරම්භයේදී pH එකේ බලන්න. මේක බාෂ්මික pH අගයක් තියෙන්නේ. එහෙනම් ආරම්භයේදී pH අගය මෙන්න මේ වගේ අගයක තමයි තියෙන සාමාන්‍ය 11.5ක් වගේ. හරි. ටික ටික අම්ලය දානවත් එක්කම මොකද වෙන්නේ? අම්ලය දානවත් එක්කම pH අගය මෙන්න මෙහෙම හිමින් අඩු වෙනවා. හරිද? දැන් හිතන්න මෙන්න මේකේ අන්තිම කාබනේට් බිඳුව තියෙන්නේ. හරිද? අන්තිම කාබනේට් බිඳුව තියෙන්නේ HCl දානවත් එක්කම මොකද වෙන්නේ? HCl දානවත් එක්කම අන්තිම කාබනේට් බිඳුවත් ඉවර වෙලා මොනවාද? සෝඩියම් බයිකාබනේට් හැදෙනවා. සෝඩියම් බයිකාබනේට් තමයි මෙතන. මෙතනින් මොකද්ද? අන්තිම කාබනේට් බිඳුව මෙතනින් ඉවරයි. දැන් තියෙන්නේ මොනවාද? සෝඩියම් බයිකාබනේට්. ඒ කියන්නේ මෙන්න මේ පළවෙනි පියවරේදී සිදුවන pH විචලනය ඒ කියන්නේ පළවෙනි පියවරේදී 11.5 ඉඳලා 8.3ට වඩා අඩු වෙනවනේ. ඒ කියන්නේ බයිකාබනේට් වල pH අගය සාමාන්‍ය 8.3ට වඩා අඩුයි. ඒ වගේම 4.4ට වඩා වැඩි. එහෙමනම් අර 11.5 ඉඳලා ශීඝ්‍ර pH ඇස්මක් තියෙනවා. ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මෙතන ඉන්නේ කාබනේටය. හොඳයි. මෙතන කාබනේට් තමයි ඉන්නේ. එතකොට මෙතන කාබනේට් නැහැ. මෙතන කවුද ඉන්නේ? බයිකාබනේට් සහ ලවණය ඉන්නේ. මෙතන ඉන්නේ බයිකාබනේට් සහ ලවණය සෝඩියම් ක්ලෝරයිඩ්. පැහැදිලිද? එතකොට මොකද මේ බයිකාබනේට් වලට අපි ටික මෙහෙම දාන් එනවා මොනවාද? අම්ලය දාන් එද්දි ඊට පස්සේ ශීඝ්‍ර pH විචලනයක් තියෙනවා. හරි? එතනින් පස්සේ මොනවාද මේ තියෙන්නේ? මෙතන තියෙන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්, කාබන් ඩයොක්සයිඩ් සහ ජලය. එතකොට අපි දන්නවා මෙන්න මේක. අපි දැන් මේ ප්‍රතික්‍රියාව ලිව්වොත් එහෙම බලන්නකෝ. මම ලියනවා දැන් ආයර ප්‍රතික්‍රියාව ලියනවා. මොකක්ද? සෝඩියම් කාබනේට් HCl එක්ක ප්‍රතික්‍රියා කරලා දෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් ඒ වගේම සෝඩියම් බයිකාබනේට්. ඒ වගේම අර හැදෙන සෝඩියම් බයිකාබනේට් තවදුරටත් මේ අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ඒ වගේම ජලය ලබලා දෙනවා. පැහැදිලිද? මේ තියෙන්නේ පළවෙනි පියවර. හරිද? මේ තියෙන්නේ දෙවෙනි පියවර. දැන් බලන්න. පළවෙනි පියවරේදී මේක ස්ටොයිකියොමෙට්‍රි බලන්නකෝ. ස්ටොයිකියොමෙට්‍රි එකට එකයි. එහෙනම් මෙයාගේ මවුල x තිබ්බානයි මෙයාගේ වැය වෙලා තියෙන්නේ HCl ගේ x මවුල ප්‍රමාණයක්. x මවුල ප්‍රමාණයක් තමයි වැය වෙලා තියෙන්නේ. පැහැදිලිද? එතකොට මේ x මවුල ප්‍රමාණයට අදාළව HCl පරිමාණ මම ගන්නම්කෝ V1 කියලා. නැත්නම් V කියලා ගන්නම්කෝ. V. හරිද? ඒ වගේම තමයි මෙන්න මෙතනදී හැදෙන සෝඩියම් බයිකාබනේට් මවුල ගානත් මොකද්ද? x මවුල ප්‍රමාණයක් තමයි හැදෙන්නේ ස්ටොයිකියොමෙට්‍රිය 1:1 හින්දා. පැහැදිලිද? එතකොට මෙන්න මේ කියන සෝඩියම් කාබනේට් මවුල ගානම තමයි මෙතනත් තියෙන්නේ. ඒක මම x මවුල කියලා ගන්නවා. හරි? ඒකත් ස්ටොයිකියොමෙට්‍රි 1:1 හින්දා මෙයාගෙන් වැය වෙන HCl මවුල ගානත් x මවුලම තමයි. පැහැදිලිද? එහෙමනම් මේ x මවුල ගානට අදාළ පරිමාවත් මොකද්ද? v. එහෙමනම් මේ තියෙන්නේ මොකක්ද? මෙන්න මේ තියෙන්නේ මේ තියෙන්නේ පළවෙනි පියවරට අදාළ වැය වෙන HCl පරිමාව. ඒක මොකක්ද? මේ v. මේ තියෙන්නේ මොකක්ද? දෙවෙනි පියවරට අදාළ HCl පරිමාව. ඒක මොකක්ද මේ v. එහෙමනම් දෙවෙනි පියවර ඉවර වෙද්දී මේ වගේ දෙගුණයක් වැය වෙලා නේද? ඒ කියන්නේ HCl අම්ලයේ මේ වගේ දෙගුණයක් වැය වෙලා. ඒ කියන්නේ 2v. පැහැදිලිද? මේ වෙද්දි 2v පරිමාවක් වැය වෙලා තියෙනවා HCl.
පැහැදිලිද? ඔන්න ඔය කතාව ඔයාලා හොඳට තේරුම් ගන්න ඕනේ. මෙන්න මේකෙදි මම වෙන දේ ආයෙ කියනවා. මෙන්න මේ ආරම්භයේදී කාබනේටේ ඉන්නේ ප්ලාස්කුවේ. එතකොට pH අගය දැන් 0.1යි ගණ්ඩෙසිමීටර් මවුල සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් අපි ගත්තේ. එහෙමනම් pH අගය 11.5 වගේ. අපි මොකද කරන්නේ? ටික ටික අම්ලය දානවා මේ ප්ලාස්කුවට දාලා අනුමාපනය කරනවා. ටික ටික මොකද වෙන්නේ? pH අගය මෙහෙම අඩු වෙනවා. එතකොට අන්තිම කාබනේට් බිඳුවක් ඉන්නවා. අන්තිම කාබනේට් බිඳුවටත් මේ HCl වැටිලා මොකද වෙන්නේ? සෝඩියම් බයිකාබනේට් හැදෙනවා. සෝඩියම් බයිකාබනේට් හැදෙද්දී pH අගය මොකද්ද? ගොඩක් අඩු වෙනවා. ඒ විචලනය තමයි මේ තියෙන්නේ. එතකොට මෙතන සෝඩියම් කාබනේට් නැහැ. මෙතන තියෙන සෝඩියම් බයිකාබනේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ්. එතකොට මේ සෝඩියම් බයිකාබනේට් වලත් යම්කිසි භාෂ්මික ගුණයක් තියෙන හින්දා මේ HCl එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට මේ HCl මෙහෙම දාද්දි සෝඩියම් බයිකාබනේට් වැය වෙලා කාබන් ඩයොක්සයිඩ් ලවණය සහ ජලය වෙනවා. එතකොට අන්තිමට සෝඩියම් කාබනේට් ටිකත් ඉවර වෙලා අර වැඩිපුර වැටෙන HCl බිඳුවේ මොකද වෙන්නේ? මාධ්‍ය ආම්ලික වෙනවා. එතකොට ශීඝ්‍ර pH විචලනයක් තියෙනවා. ඒක තමයි මේ. හරි. එතකොට ස්ටොයිකියෝමිතියෙන් පළවෙනි පියවරට වැය වෙන අම්ල පරිමාව V නම් දෙවෙනි පියවරටත් වැය වෙන අම්ල පරිමාව සමානයි V. එතකොට සමස්ත ප්‍රතික්‍රියාව ගත්තහම 2V පරිමාවක් වැය වෙලා තියෙනවා. හරි. පළවෙනි පියවරට වැය වෙන අම්ල පරිමාව V. ඒ වගේම තමයි දෙවෙනි පියවරටත් වැය වෙන අම්ල පරිමාව V. එතකොට මේ සමස්ත ප්‍රතික්‍රියාව ගත්තහම 2V අම්ල පරිමාවක් වැය වෙලා තියෙනවා. එතකොට මේ පියවරයන් දෙකට වැය වෙන අම්ල පරිමාවන් සමානයි. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ ප්‍රස්ථාරය ගැන ඔයාලගේ අවබෝධය තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේක දැන් අනිත් පැත්තට ගමුකෝ. කාබනේටේ බියුරෙට්ටුවට දාමුකෝ. එතකොට මෙතන වෙන්නේ යොදන කාබනේට් පරිමාවනේ. මේ ප්‍රතික්‍රියාවම තියෙනවා. මේ ප්‍රතික්‍රියාව ඔහම තියලා එතකොට බලන්නකෝ. එතකොට මේකෙදි මම කාබනේටේ දානවා බියුරෙට්ටුවට ප්ලාස්කුවට දානවා අම්ලය HCl. පැහැදිලිද? එතකොට එන්න මේකට මම pH මීටර එකක් සෙට් කරනවා. pH මීටර එකක් සෙට් කරා pH මීටර එකක් සෙට් කරනවා pH විචලනය බලා ගන්න. මම මොකද කරන්නේ? ආරම්භයේදී බලන්නකෝ pH අගය එකක් වගේ තමයි තියෙන්නේ. හරි? pH අගය එකක් වගේ තමයි තියෙන්නේ. pH අගය එකක් වගේ. එතකොට මම ටික ටික කාබනේටේ දානවා. කාබනේටේ දාද්දි මොකද වෙන්නේ? අම්ලය ටික ටික වැය වෙනවා. හරි? අම්ලය ටික ටික මෙන්න මෙහෙම වැය වෙනවා. pH අගය ටික ටික මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඔන්නෝම ටික ටික වැඩි වෙනවා. හරි? දැන් මොකද වෙන්නේ? දැන් මේකෙදි මේ අම්ලය ඉන්නවා ගොඩක්. එතකොට මේ දාන කාබනේටේ ඔක්කොම මොකක් වෙනවද? සෝඩියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් ජලය. හරි? මේ මගින් අතර වෙන්නේ නැහැ. මොකද මේ අම්ලය ඕන තරම් ඉන්නවනේ. ඔන්න එක පාරට මොකද්ද මේ අම්ලය ඔක්කොම ටික ඉවර වෙනවා මේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් මෙන්න මේකේ අම්ලය ඔන්නෝම ඉන්නවා කියලා හිතන්නකෝ. මේ වැටෙන කාබනේට් මොකක්ද? මෙන්න මේ අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා කෙලින්ම මොකද්ද? ලවණය කාබන් ඩයොක්සයිඩ් ජලය. මෙයත් මොකද කරන්නේ? ලවණය කාබන් ඩයොක්සයිඩ් ජලය. මෙයත් මොකද කරන්නේ? ලවණය කාබන් ඩයොක්සයිඩ් ජලය. ඊළඟට වැටෙන කාබනේට් බිඳුවෙන් තමයි මේ මාධ්‍ය මොකක් වෙන්නේද? භාෂ්මික වෙන්නේ. දැනටමත් ආම්ලික මාධ්‍යයක් තියෙන්නේ. ශීඝ්‍රයෙන් මොකද වෙන්නේ? pH අගය මෙන්න මෙහෙම නගිනවා. හරි? එතකොට pH අගය ශීඝ්‍රයෙන් නගිනවා. එතකොට මෙතන තියෙන්නේ මොනවාද? කාබනේට්. හරි? කාබනේටේ තමයි ඔන්න ඔතන තියෙන්නේ. හැදෙන්න කාබනේටේ නිසා තමයි pH අගය නැග්ගේ. මෙන්න මේ හරිය මොනවද තියෙන්නේ? මේ හරිය තියෙන HCl. හරි? HCl සහ මේ හැදෙන සෝඩියම් ක්ලෝරයිඩ් තියෙනවා. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් ජලය තමයි තියෙන්නේ. පැහැදිලිද? දැන් මෙතනදී මොනවාද? කාබනේටේ තියෙනවා. ඒ වගේම සෝඩියම් ක්ලෝරයිඩ් ඒ වගේම ජලය තියෙනවා. පැහැදිලිද? මේක තාපදායකයිනේ. තාපදායක ප්‍රතික්‍රියාවලදී භාජනය රත් වෙනවා. එතකොට වායු තියෙනවා නම් වායු මොකද වෙන්නේ? ඉවත් වෙලා යනවා.
වායු තිබ්බොත් මොකද වෙන්නේ කියලාත් මම කියන්නම් ඉස්සරහට. හරි? දැන් මේ අම්ල භාෂ්ම ප්‍රතික්‍රියා තාපදායකයිනේ. ඒකට තාපදායක ප්‍රතික්‍රියාවලදී මොකද වෙන්නේ? භාජනය රත් වෙනවා. භාජනය රත් වෙද්දි මොකද වෙන්නේ? ඒකේ වායු දිය වෙලා තියෙනවා නම් වායු පිට වෙලා යනවා. දැන් මෙතනදී අපි හිතමු කාබනේටය ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා ගියා කියලා. හරි. ඒක හරි. දැන් බලන්නකො දැන් එතකොට මෙතනදී මේ වැය වෙලා තියෙන පරිමාව කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ ප්‍රතික්‍රියාවට වැය වෙලා තියෙන මොනවා පරිමාවද? සෝඩියම් කාබනේට් පරිමාව. පැහැදිලිද? ඒ කියන්නේ මේ සම්පූර්ණ ප්‍රතික්‍රියාවට දැන් මෙතන කාබනේට් පරිමාව හොඳයි. එතන කාබනේට් පරිමාව. එතකොට මේ තමයි අන්තලක්ෂයේ පාඨාංකය. මෙතනින් එන කාබනේට් පරිමාව. පැහැදිලිනේ? එතකොට මේකෙදී අර වගේ මේ ශීඝ්‍ර pH දැස්මල් දෙකක් ආවේ නැහැ. එකයි එන්නේ. ඒ ඇයි? මෙන්න මේකෙන් දාන කාබනේට් ඔක්කොම ලවණය කාබන් ඩයොක්සයිඩ් හා ජලය වෙන හින්දා. එතකොට මේ බයිකාබනේට් ස්ථායීව තියෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒකේ මේ තව එකක් කියන්න ඕනේ. දැන් මෙතන අපි pH රේන්ජ් එක ගත්තොත් එහෙනම් මෙතිල් ඔරේන්ජ් ගේ 3.1යි 4.4යි. පිනොප්තලින් ගත්තහම 8.3යි 10යි. එතකොට දැන් pH එක එකයිනේ. එකයි කියලා කියන්නේ මෙතිල් ඔරේන්ජ්ටත් අණුව මොකක්ද? ආම්ලිකයි. මෙතිල් ඔරේන්ජ්ටත් අණුව ආම්ලික pH එකක් තමයි එතනදී තියෙන්නේ මේ. දැන් pH එකේ මෙතනදී මේ 11.5කට වගේ යනවානේ. එහෙනම් මෙයාටත් සාපේක්ෂව මොකද්ද? භාෂ්මිකයි. දැන් අපි මේ පිනොප්තලින්ට සාපේක්ෂව ගමුකෝ. මේ පිනොප්තලින් මේ මෙතිල් ඔරේන්ජ්නේ. එතකොට පිනොප්තලින්ට සාපේක්ෂව ගත්තාම මේ 8.3යි කියලා කියන්නේ මේ මෙයාට සාපේක්ෂව මේ 8.3ට වඩා අඩුයිනේ. එහෙනම් මෙයාට සාපේක්ෂවත් ආම්ලික. එතකොට මෙයාගේ භාෂ්මික pH එක 10යිනේ. මෙතන 11.5යි. එහෙනම් මෙයාට සාපේක්ෂව මෙයා භාෂ්මිකයි. එහෙමනම් මේ අවස්ථාවේදී මොකද්ද? දර්ශකය මොකක් වුණත් අවුලක් නැහැ අපිට අන්තලක්ෂය ගන්න පුළුවන්. මේ මම කිව්වනේ මේක මේ තාපදායක හින්දා මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා යනවා කියලා. බැරි වෙලා හරි මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා ගියේ නැත්තම් මේ හැදෙන කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා ගියේ නැත්තම් මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් ජලය එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙනවා කවුද? කාබොනික් අම්ලය H2CO3. පැහැදිලිද? ඒ කාබොනික් අම්ලය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මොකක්ද? ආම්ලිකයි. කාබොනික් අම්ලය කියන්නේ ආම්ලිකයිනේ. අම්ලයක්නේ. එතකොට මේ HCl තරම්ම ආම්ලික නොවුනත් මෙයාට යම්කිසි ආම්ලිකතාවයක් තියෙනවා. එතකොට දැන් අපි පාවිච්චි කරලා තියෙන්නේ පිනොප්තලින් නම් මොකද වෙන්නේ? දැන් මේ මෙච්චර මේ pH එකේ නගින්නේ නැහැ. හරි? pH එකේ මෙන්න මේ වගේ හරියකින් අවසන් වෙනවා. මොකද මේ මාධ්‍ය මොකක් වුණාද? ආම්ලික වුණා. ඇයි මේ කාබොනික් අම්ලය හැදුන හින්දා. එතකොට මොකද වෙන්නේ? pH එකේ 8.3ට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ 8.3ට වඩා අඩුයි. දැන් මෙතන මොකද වෙන්නේ? අපිට මෙන්න මේ පිනොප්තලීන්ගෙන් මේ අවස්ථාවේදී මොකක් ගන්න බැරිද? අන්තලක්ෂය ගන්න බෑ. ඒ කියන්නේ කාබොනික් අම්ලය අතරමැද හැදුනොත් එහෙම කාබොනික් අම්ලය හැදුනොත් එහෙම මේ පිනොප්තලීන්ගෙන් අපිට අන්තලක්ෂය ගන්න බෑ. ඒකට මෙතිල් ඔරේන්ජ් විතරයි පාවිච්චි කරන්න පුළුවන්. ඒක මොන අවස්ථාවේද? කාබනේටේ කොහේ හිටියොත්ද? බියුරෙට්ටුවේ හිටියොත්. හරි. ඒක ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. මොකද අම්ල භෂ්ම ප්‍රතික්‍රියා කියලා කියන්නේ තාපදායක ප්‍රතික්‍රියා. ඒකට හැදෙන වායුව මොකද කරන්නේ? පිට වෙලා යනවා භාජනයේ රත් වෙන හින්දා. හරි. එතකොට මෙහෙම දෙයක් කිව්වොත් විතරක් කාබොනික් අම්ලය හැදුනා කියලා කිව්වොත් විතරක් ඔයාලට පිනොප්තලින්ගෙන් අන්තලක්ෂය ගන්න බෑ. එහෙමනම් පාවිච්චි කරන්න ඕනේ මෙතිල් ඔරේන්ජ් විතරයි. හරි. ඉතින් ওই ටික තමයි මේ අම්ල භාෂ්ම ප්‍රතික්‍රියාවලදී ඔයාලට කියන්න තියෙන්නේ. ඔයාලා මතක තියාගන්න ඕන කාරණාව තමයි කාබනේටය ඉන්නේ බියුරෙට්ටුවේ නම් දර්ශකයේ අදාළ නැහැ. පියවර දෙකම සම්පූර්ණයෙන් එනවා. ඒ වගේම තමයි කාබනේටේ ඉන්නේ ප්ලාස්කුවේ ඒ වගේම දාලා තියෙන මෙතිල් ඔරේන්ජ්. ඒකත් බලන්න දෙයක් නැහැ. පියවර දෙකම වෙනවා. එතකොට කාබනේටේ ඉන්නේ ප්ලාස්කුවේ ඒ වගේම දාලා තියෙන පිනොප්තලින්. එහෙමනම් මොකක්ද? පළවෙනි පියවර ඉවරනත් එක්කම අන්තලක්ෂය දෙනවා. ඉතින් ඕක තමයි මේ කාබනේට් වල කතාව. ඔක අමාරු නැහැනේ. අපි බලමු චූටි ප්‍රශ්නයක්. මම මෙහෙම ප්‍රශ්නයක් ගන්නම්කෝ. හරි. මේක ඇප්ලයි වෙන්නේ කොහොමද කියලා ඔයාලට කියන්නද? මෙන්න මෙහෙම
සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් තියෙනවා. මේ සෝඩියම් කාබනේට් ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 50 වෙන් කරලා ගන්නවා. හරිද? ඝන සෙන්ටිමීටර් 50 වෙන් කරලා ගන්නවා. එතකොට මෙන්න මේකේ අපිට කන්සන්ට්‍රේෂන් එක දීලා තියෙනවා සාන්ද්‍රණය 0.1 කියමුකෝ. 0.1 ඝන ඩෙසිමීටරයට මවුල. මොනවාද මේ සෝඩියම් කාබනේට්. එතකොට ඒ ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 50ක් අපි වෙනම ගන්නවා. ඒ වගේම තවත් ඝන සෙන්ටිමීටර් 50ක් වෙනම ගන්නවා. පැහැදිලිද? එතකොට අපිට කියනවා මෙන්න මේක A ද්‍රාවණය ඒ වගේම මේක B ද්‍රාවණය කියලා කියනවා. එතකොට මේ A ද්‍රාවණයේදී දර්ශකයේ තියෙන පිනොප්තලීන් කියලා කියනවා. හරි? මේකෙදී දර්ශකයේ පිනොප්තලීන් මේකේ පිනොප්තලීන් තියෙන්නේ මේකෙදී තියෙන මෙතිල් ඔරෙන්ජ්. මේකෙදී මෙතිල් ඔරෙන්ජ් තියෙනවා. හරි? අපිට කියනවා අම්ලය මේකත් එක්ක අනුමාපනය කරන්න දාන අම්ලය HCl ඒකේ සාන්ද්‍රණය 0.5යි. මේකෙදි වැය වෙන පරිමාව ගණනය කරන්න ඒ වගේම තමයි ඒ අම්ලය තමයි මෙතනදිත් පාවිච්චි කරන්නේ. HClම තමයි එයාගේ 0.5යි ඝන ඩෙසිමීටරයට මවුල එයාගේ පරිමාවත් අහනවා. ඒ කියන්නේ අපිට ආරම්භයේ දීලා තියෙනවා මොනවාද? සෝඩියම් කාබනේට් ද්‍රාවණයක්. එතකොට මේ සෝඩියම් කාබනේට් ද්‍රාවණයෙන් වෙන වෙනම ඝන සෙන්ටිමීටර 50 බැගින් වෙන් කරගෙන එක්කෙනෙක් අපි අනුමාපනය කරනවා පිනොප්තලින් දර්ශකයේ තියෙද්දි. ඒකට දාලා තියෙන 0.5යි ඝන ඩෙසිමීටර මවුල HCl. හරිද? ඒ වගේම තමයි ඊළඟ ඝන සෙන්ටිමීටර 50 මෙතිල් ඔරෙන්ජ් දාලා ඒ වගේම අර අම්ලයෙන්ම අනුමාපනය කරනවා. මේකෙදී එක එක්කෙනාගේ අනුමාපන වලට වැය වෙන මොනවාද? අම්ල පරිමා තමයි අපෙන් අහන්නේ. අපි බලමු මුලින්ම මම ගන්නම් පිනොප්තලින් නැති විට. පිනොප්තලින් නැති විට. පැහැදිලිද? දැන් බලන්න. මෙයාගේ සාන්ද්‍රණය කීයද? සෝඩියම් කාබනේට්ගේ කීය සාන්ද්‍රණය 0.1. හරිද? වෙන් කරලා ගත්තා කියලා සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැනේ නේ. වෙන් කරලා ගත්තා කියලා සාන්ද්‍රණය වෙනස් වීමක් වෙන්නේ නැහැනේ. එතකොට මෙයාගේ සාන්ද්‍රණය මොකද්ද? මේකේ තියෙන සෝඩියම් කාබනේට්ගේ සාන්ද්‍රණය 0.1යි ඝන ඩෙසිමීටරයට මවුල. ඒ වගේම මෙයාගෙත් මොකද්ද සාන්ද්‍රණය? 0.1යි ඝන ඩෙසිමීටරයට මවුල. එතකොට පිනොප්තලින් තියෙද්දී අපි ප්‍රතික්‍රියාව ලියමුකෝ. අපි දන්නවා පිනොප්තලින් තියෙද්දි වෙන්නේ පළවෙනි පියවර විතරයි. සෝඩියම් කාබනේට් HCl එක්ක ප්‍රතික්‍රියා කරලා මොකක්ද? බයිකාබනේටය සහ ලවණය. ලවණයනේ හැදෙන්නේ. ඔන්න ඕකනේ වෙන්නේ. හරි? එතකොට මේකෙදී සෝඩියම් කාබනේට්ගේ මවුල ගාන හොයාගත්තා නම් හරිනේ. සෝඩියම් කාබනේට්ගේ මවුල ගාන හොයාගත්තා නම් හරිනේ. අපි දන්නවා සෝඩියම් කාබනේට්ගේ සාන්ද්‍රණය ඒ වගේම සෝඩියම් කාබනේට්ගේ පරිමාව දන්නවා. එහෙමනම් ඝන සෙන්ටිමීටර 50ක් තුල මොනවාද? තිබූ සෝඩියම් කාබනේට් මවුල ගණන ඝන සෙන්ටිමීටර 1000ක කීයද? සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර 1000ක තියෙන ගානනේ. 1000ක තියෙන 0.1යි කොච්චර පරිමාවද තිබ්බේ? ඝන සෙන්ටිමීටර 50යි. කොට අපිට එනවා මවුල ගාන 5 වැඩි කිරීම 10 3යි මවුල කියලා. පැහැදිලිද? අපිට එනවා 5 වැඩි කිරීම 10 3යි මවුල කියලා. ඒ කියන්නේ අපිට එනවා මෙන්න මෙතන තිබ්බ මොනවාද? සෝඩියම් කාබනේට් මවුල ගාන 5 වැඩි කිරීම 10 3යි මවුල. එහෙමනම් ස්ටොයිකියෝමීටර් මේ එකට එකයිනේ නේ. ස්ටොයිකියෝමීටර් එකට එකයි. එහෙමනම් මෙතනදී වැය වෙලා තියෙන HCl මවුල ගානත් මොකක්ද? 5 වැඩි කිරීම 10 3යි මවුලම තමයි. එහෙමනම් එම නිසා වැය වූ HCl මවුල ගාන වැය වූ
HCl මවුල ගාන කීයද? අර ගානම තමයි. පහ වැඩි කිරීම 10 3යි මවුල. ඊට පස්සේ අපිට පුළුවන් මොකද්ද? අපි දැන් වැයවුණු HCl මවුල ගාන දන්නවා. ඒ වගේම HCl ගේ සාන්ද්‍රණය දන්නවා. එහෙමනම් වැයවුණු HCl පරිමාව බලන්නකෝ. අපි දන්නවා සාන්ද්‍රණය 1000ක තියෙන ගානනේ. 1000ක තියෙන්නේ මවුල කීයද? 0.5යි. 0.5යි මවුල. එහෙමනම් මෙයාට මේ වැයවුණු පරිමාවේ තියෙන මවුල ගාන කීයද? 5 වැඩි කිරීම 10 3යි මවුල. පැහැදිලිද? මෙන්න මේකට 1000ට මෙන්න මේ 10 3 කැපෙනවා. මේ පරිමාවට මේක කැපෙනවා. ඊට පස්සේ එම කැපෙනවා. අපිට එනවා v සමානයි කීයයි කියලා දෙන්නේ. v සමානයි 5 බෙදීම 0.5යි. කියන්නේ කීයද? v සමානයි 10යි ඝන සෙන්ටිමීටර් කියලා. එහෙනම් අපිට බලන්න දෙයක්වත් නැහැ. හරිද? එකම ද්‍රාවණය ගත්තේ. එහෙනම් මෙතිල් ලොරෙන්ජ්ගේ බෑ වෙලා තියෙන පරිමාව 20ක් වෙන්න ඕනේ නේ. බලමුකෝ අපි ඒක හදලා. හරි? ඒක අපි හදලා බලමු. මෙතිල් ලොරෙන්ජ් ඇතිවිට මම මේ B කියන එක පොඩ්ඩක් මකන්නවා. B කියලා මෙතනින් දාන්නම්කෝ. මේක B කියලා දාන්න. එතකොට මෙතිල් ලොරෙන්ජ් ඇතිවිට. මෙතිල් ලොරෙන්ජ් ඇතිවිට දැන් ඔයාලා දන්නවා මොකද්ද? පොල් ප්‍රතික්‍රියාවම වෙනවනේ. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් HCl එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් කාබන් ඩයොක්සයිඩ් ජලය හැදෙන එක වෙනවා. දැන් මේක අපි තුලිත කරන්න ඕනේ. තුලිත කරද්දී මෙතෙන්ට සෝඩියම් ක්ලෝරයිඩ් දෙකක් දානවා. HCl දෙකක් දානවා. එහෙමනම් දැන් අර වගේම අපිට පුළුවන් මොකද්ද? අපිට පුළුවන් මේකේ තිබිලා තියෙන කාබනේට්ගේ මවුල ගාන හොයාගන්න පුළුවන් නේ. මෙතන බලන්න මෙතනත් 50ක. මේ මවුල ගානම නෙමෙයි. මේ ඝන සෙන්ටිමීටර් 50ක තිබු සෝඩියම් කාබනේට් මවුල ගාන. මේ වගේම නෙමෙයි. වෙනසක් නැහැ සාන්ද්‍රණයේ පරිමාවයි. මේ සාන්ද්‍රණයේ පරිමාව. මේ සාන්ද්‍රණයේ පරිමාව. ඒ මවුල ගානම තමයි කීයද? 5 වැඩි කිරීම 10 3යි මවුල. එහෙමනම් අපිට එනවා මේකේ තිබ්බ මොනවාද? සෝඩියම් කාබනේට් මවුල ගාන 5 වැඩි කිරීම 10 3යි මවුල. එතකොට ස්ටොයිකියොමීටරය බලන්නකෝ 1ට 2යි. 1ට 2යි. එහෙමනම් මේකෙදී වැය වෙලා තියෙන HCl ගේ මවුල ගාන කීයද? අපිට එනවා 10 වැඩි කිරීම 10 3යි මවුල කියලා. පැහැදිලිද? ස්ටොයිකියොමීටරය 1ට 2 හින්දා අපිට එනවා මේකෙදී වැය වෙලා තියෙන HCl ගේ මවුල ගාන 10 වැඩි කිරීම 10 3යි මවුල කියලා. අපි බලමු එතකොට වැය වෙලා තියෙන HCl ගේ පරිමාව. එහෙනම් මේ වැය වූ මොනවාද? වැය වූ HCl පරිමාව. කොහොමද ගන්නෙ? සාන්ද්‍රණය 1000ක 0.5යි මවුල නම් V පරිමාවේ තියෙන්නේ කොච්චරක්ද? 10 වැඩි කිරීම 10 3. 10 වැඩි කිරීම 10 3යි මවුල. හරි. එතකොට මේ 18 මේ කැපෙනවා. එතකොට අපිට එනවා V සමානයි 100 බෙදීම 5යි කියලා එනවා. එහෙනම් V සමානයි 20යි ඝන සෙන්ටිමීටර් කියලා එනවා. පිනොප්තලීන් තියෙද්දි වැය වෙලා තියෙන පරිමාව වගේ දෙගුණයක් මෙතිල් ඔරේන්ජ් තියෙද්දි වැය වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. ඔන්න දැක්කද? කාබනේට අම්ල අනුමාපන කියන එක අමාරු නෑ. හරිද? තියරි එක ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඒකට ඔයාලා මතක තියාගන්න ඕන කාරණාව තමයි කාබනේටේ ඉන්නේ ප්ලාස්කුවේ සහ අම්ලයේ ඉන්නේ බියුරේට්ටුවේ නම් ඒ වගේම දාලා තියෙන පිනොප්තලින් නම් පළවෙනි පියවර විතරයි වෙන්නේ. අනිත් හැම අවස්ථාවෙදිම පියවර දෙකම වෙනවා. හරිනේ? එහෙනම් මම හිතනවා කාබනේට අම්ල අනුමාපන වලට තේරෙන්නේ නැති කියලා. හැමෝටම ජය වේවා.